අද අපි එකතු වෙලා ඉන්නේ මගේ මස්සිනාලා දෙන්නත් එක්ක. ඉතින් නිව්සීලන්ත වලට එන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද රෙන්ට් එකට ප්‍රොපර්ටි එකක් හොයාගන්නේ කියලා. ඉතින් මේ දෙන්නට පුළුවන් අපිට තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න. මගේ නම හසරු මම තමයි ලොකු මස්සිනා. මම බාෆරන් ටොම්සන් සේන් හෙලියර්ස් ඇන්ඩ් කොහිමාරම බ්‍රාන්චස් දෙකේම ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ඩිවිෂන් එක හෙඩ් කරනවා. මගේ නම සඳරු. එතකොට මම තමයි පොඩි මස්සිනා. මම බාෆරන් ටොම්සන් රෙමියෝරා බ්‍රාන්ච් එකේ ප්‍රොපර්ටි මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. අපි රෙන්ටල් ප්‍රොපර්ටි එකක් බලන්නත් කලින් මොනවාද ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ? සාමාන්‍ය නිව්සීලන්ත වලට ආවහම ඕගොල්ලෝ කරන්න ඕන අනිවාර්ය දේවල් දෙක තුනක් තියෙනවා. පළවෙනිම දේ තමයි IRD නම්බර් එකක් හදාගන්න එක, ඊට පස්සේ බැංකු account එකක් හදාගන්න එක. ඒ දේවල් දෙක කරාට පස්සේ ඕගොල්ලෝ locations 3-4ක්වත් short list කරගන්න ඕන. ඒක depend වෙන්න පුළුවන් ඕගොල්ලෝ වැඩ කරන්නේ කොහෙද, ළමයි ඉස්කෝලේ යන්නේ කොහෙද, එතකොට ඕගොල්ලෝ යුනිවර්සිටි යනවද. ඒ අනුව locations 3-4ක්වත් short list කරගන්න. ඒම කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් TradeMe, realestate.co.nz, One Roof ඒ වගේ platforms තියෙනවා අපි rentals advertise කරන. ඒවට ගිහිල්ලා viewings වලට ඔයගොල්ලෝ register වෙන්න පුළුවන්. viewings වල register වුණාට පස්සේ ඔයගොල්ලන්ට applications process කරන්න පුළුවන්. අපි රෙන්ටල් ප්‍රොපර්ටි එකට apply කරනකොට මොනවද අපි අසින් වෙන්න පුළුවන් mistakes? ඔයගොල්ලන් කැමති ප්‍රොපර්ටි එකට ගියාම එතනට තව කට්ටිය ඇවිල්ලා තියෙන පුළුවන් මේ ප්‍රොපර්ටි එක view කරන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වගේම interested කට්ටිය. එතකොට පළවෙනිවම කරන්න ඕන දේ තමයි ඕගොල්ලන් මේ ප්‍රොපර්ටි එකට interested නම් impression එකක් build up කරන්න ඕනේ property manager එක්ක. ඒ කියන්නේ මම මේ property එකට කැමති, මම මේකට apply කරනවා කියලා. එතකොට application process එකට යනකොට ඔයාගේ proof of ID, proof of income කියන එක අනිවාර්යයෙන්ම compulsory දෙයක්. ඒක මතක ඇතුව submit කරන්න ඕන දෙයක්. ඒ වගේම ඔයාගේ references, හරි references දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම application එකට include කරන්න. application එක stand out වෙන්න පුළුවන් තව එක විදිහක් තමයි ඔයගොල්ලන් couple එකක් නම්, family එකක් නම් ඔයගොල්ලන්ගේම personalized CV එකක් submit කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ application එක stand out වෙන්න පුළුවන් probability එක වැඩි වෙනවා. එතකොට නිව්සීලන්ත වල ඉන්නම ඕනේද ප්‍රොපර්ටි එකක් view කරලා apply කරන්න? දැනටමත් නිව්සීලන්ත ඇවිල්ලා නැත්තම් නිව්සීලන්ත එන්න බලාගෙන ඉන්නවා නම් පළවෙනිම එක තමයි ඔයගොල්ලන්ගේ කවුරු හරි මෙහි relative කෙනෙක් හරි යාළුවෙක් හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ property එක view කරන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කෙලින්ම property manager ට email කරලා කියන්න පුළුවන් මම තාම නිව්සීලන්ත වල නෙමෙයි ඉන්නේ, මම තාම ලංකාවේ ඉන්නේ. එතකොට property manager එක්කෝ WhatsApp video call එකක් නැත්නම් FaceTime video call එකක් accommodate කරනවා. ඉතින් ඒ process එක go through කරාට පස්සේ ඔයගොල්ලන් interested නම් ඔයගොල්ලන්ට ඒ property එකට apply කරන්න පුළුවන්. එතකොට 2 bedroom එකක 5 දෙනෙක්ට ඉන්න පුළුවන්ද? මෙහෙමයි ඒක අමාරුයි. දැන් අපි ලංකාවේ ඉන්නකොට නම් අපි ඔක්කොම 1 bedroom unit එක 5 දෙනාම හිටියේ. but මෙහි නිව්සීලන්ත වල minimum requirements තියෙන occupancy වලට. ඉතින් ඒ හින්දා හුඟක් වෙලාවට ඒක අමාරු නැත්නම් ඕගොල්ලෝ එතකොට compete කරන්න පුළුවන් 2 bedroom unit එකට තව couples එක්ක. ඒතකොට landlord සමහරට couples එක කියන්න පුළුවන් ප්‍රමාණතාවය වැඩි. ඉතින් ඒ හින්දා එහෙම situation එකක ඉන්නවා නම් හොඳම දේ ඇවිල්ලා තමන්ගේ property manager කතා කරලා ඕගොල්ලෝගේ situation එක කියන. එතකොට ඒගොල්ලෝ හරි උත්තරේ දෙයි මේ unit එකට 5 දෙනෙක් ගන්න පුළුවන්ද බැරිද කියලා. එතකොට රෙන්ට් එකට ගයක් ගන්න කලින් කොච්චර සල්ලි ප්‍රමාණයක් රෙඩි වෙන්න ඕනේද? ඔව් සාමාන්‍යයෙන් නිව්සීලන්ත law එකේ හැටියට total 6 weeks advance payment එකක් තමයි කරන්න ඕනේ. එතකොට ඒකේ breakdown එකක් විදියට ගත්තාම 4 weeks rent එකක් ගෙවන්න ඕනේ bond එක හැටියට. ඊට පස්සේ ආපහු 2 weeks rent එකක් ගෙවන්න ඕනේ rent in advance විදියට. all together 6 weeks. එතකොට අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම $500ක වගේ property එකක් නම් per week rent එක 6 weeks කියන්නේ $3000ක්. ඊට අමතරව වෙන කිසි දෙයක් ගෙවන්න ඕනේ නැහැ. එතකොට බොන්ඩ් එකක් කියලා කියන්නේ මොකක්ද? මෙමයි බොන්ඩ් එකක් කියලා කියන්නේ ලංකාවේ විදිහට ගත්තොත් ඒක ඇවිල්ලා key money deposit එකක් වගේ. so ඒක 4 weeks of rent විදිහට තමයි බොන්ඩ් එක ගන්නෙ. බොන්ඩ් එකක් සාමාන්‍යයෙන් property manager කෙනෙක් ගත්තාම එයා ඒක lodge කරනවා tenancy services වල. පළවෙනි දින 28 ඇතුළත ඒක lodge කරන්න ඕන. එතකොට ඕගොල්ලෝ rent එක rent කරලා ඉවර වෙලා ඒ ගෙදරින් එළියට යනකොට ඕගොල්ලෝගේ property manager exit inspection එකක් කරලා ඔක්කොම clean and tidy වලට විදිහට තියෙනවා නම් ඒගොල්ලෝ ඒ බොන්ඩ් එක ආපහු ඕගොල්ලෝට release කරනවා. එතකොට සඳරු ඇයි ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්නේ? මේකත් ඇත්තටම නිව්සීලන්ත වලට ඇවිල්ලා පළවෙනියටම ජොබ් එකකට apply කරනවා වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පාරම හරි නොයන්න පුළුවන්. එතකොට ගොඩක් applicants ලා ඉන්න පුළුවන් ඔයා interested property එකටම apply කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ personalized CV එකක් වගේ හදලා ඒක submit කරොත් එහෙම එතකොට ඔයා stand out වෙනවා ඔයාගේ application එකේ. ඒ වගේම ඔයා දාලා තියෙන referees ලට පොඩි heads up එකක් දුන්නොත් එහෙම මම දැන් මේකට apply කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ references ලා ඒ referees ලා දන්නවා ඒගොල්ලන්ට property manager ගෙන් email එකක් හරි call එකක් හරි එනවා කියලා.
මං හිතන විදිහට ලොකුම හේතුන් කිහිපය වෙන්න පුළුවන් poor communication සහ incompleted documents සහ ඒ වගේම ඔයා apply කරලා තියෙන property එකට තව ගොඩාක් කට්ටිය apply කරලා තියෙන්න පුළුවන් එක. එතකොට යාළුවෝ කීප දෙනෙක්ට එකතු වෙලා රෙන්ට් එක ෂෙයා කරන්න රෙන්ටල් ප්‍රොපර්ටි එකක් ගන්න පුළුවන්ද? යාලෝ කට්ටියකට තුළ අනිවාර්යෙන් ගෙදරක් රෙන්ට් කරන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ෆ්ලැට්මේට් සිචුවේෂන් එකක් කියලා. එතකොට ඕගොල්ලෝ ප්‍රොපර්ටි එක view කරාම හිතන්නකෝ යාළුවෝ 4 දෙනෙක් කියලා. එතකොට 4 දෙනාම apply කරන්න ඕන මේ ප්‍රොපර්ටි එකට. මොකද ඒක legal requirement එකක් landlord ගේ insurance වලට. so කෙටියෙන් ඔක්කොටම පුළුවන් රෙන්ට් කරන්න. අලුතෙන් එන කෙනෙක්ට ඔයාලට දෙන්න තියෙන ලොකුම warning එක මොකක්ද? මම දැකලා තියෙන විදිහට මේ කාලේ හුඟක් ස්කෑම්ස් එනවා. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් Facebook marketplace වගේ දේවල් avoid කරන්න. හරි platforms පාවිච්චි කරන්න ඔයගොල්ලෝ properties බලන්න. ඒ කියන්නේ TradeMe, realestate.co.nz, OneRoof ඒ වගේ channels පාවිච්චි කරන්න. අනිත් ඊට පස්සේ ඔයගොල්ලෝ property එකක් view කරලා ඒකට apply කරලා ඔයගොල්ලෝගේ tenancy agreement එක sign කරනකම් කිසිම payment එකක් කරන්න එපා. මම රිෆර් කරන්නේ move-in cost එකට. අනිත් එක තමයි නිව්සීලන්ඩ් වගේ රටක ඉන්ෆර්මේෂන් කියන එක හරිම readily available. අපිට හරි residential tenancy act එකක් තියෙනවා. ඒවට hotlines තියෙනවා. ඕන වෙලාවක tenancy services වලට කතා කරලා ඔයගොල්ලන්ට ඕන ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් property එකක් ගැන දැනගන්න ඕන නම් ඒ මොනවාද කරන්න ඕන කියලා අපි වගේ කට්ටියට කතා කරන්න පුළුවන්. නිව්සීලන්ඩ් වලට අලුතෙන් එන ෆැමිලි එකකට කොච්චර කාලයක් යනවද රෙන්ටල් ප්‍රොපර්ටි එකක් හොයාගන්න? ඒකට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. මොකද ඒක ඩිපෙන්ඩ් වෙනවා තමාගේ පර්සනල් සර්කම්ස්ටාන්සස් වල හැටියට. හැබැයි අපිට තියෙන ස්ටැටිස්ටික්ස් වල හැටියට normally Auckland region එකේ average 3 to 4 weeks වලින් rental property එකක් හොයාගන්න පුළුවන්. නිව්සීලන්ඩ් වල රෙන්ට් එක negotiate කරන එක හොඳයිද නරකයිද? ඒක ඔයාගේ සිචුවේෂන් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. දැන් ඔයා කැමති රෙන්ටල් ප්‍රොපර්ටි එකට ගිහිල්ලා එතන 5-6 දෙනෙක්ගේ ප්‍රොපර්ටි එක බලන්න වෙලා ඉන්නවා නම් ඔයා රෙන්ට් එක negotiate කරන්න ගියොත් එතකොට ඔයාට ඒ ප්‍රොපර්ටි එක මිස් අවුට් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා TradeMe එකේ බැලුවොත් ඒ ලිස්ටින් එකක් මාසයක් දෙකක් තිස්සේ වගේ පරණ නම් අන්න එතන ඔයාට possibility එකක් තියෙනවා රෙන්ට් එක සමහර negotiate කරන්න. but at the end of the day ඒක එඩිෂන් එක තනිකරම තියෙන්නේ landlord ගේ අතේ. අද අපි ගොඩක් දේවල් කතා කරා මගේ මස්සිනාලා දෙන්නත් එක්ක. ඉතින් ඕගොල්ලන්ට තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් එවන්න, කෝල් එකක් දෙන්න, නැත්නම් මැසේජ් එකක් විදිහට එවන්න. අපි ඒව රවුන්ඩ් 2 එකේදී කතා කරන්න.